මේ බණ කියලා විතරක් බෑ මේක කරන්න. එහෙමමයි. මේ අහන අයත් තේරුම් ගන්න ඕනේ. දැන් ඇයි පැදගුණ කරගලා ওই පින්වතුන්ට සංඝයාට වඳින්න බැරි? ඇයි මේ සංඝයා වහන්සේලා ඉන්න ඕනතරම් හොඳටම වඳින්න පුළුවන් සංඝයාත් ඉන්නව බය නැතුව. ඇයි පැදගුණ කරලා වඳින්නේ නැත්තේ? කරලා බලන්නේ ඒකෙන් ඒ ඇති වෙන සම්බන්ධතාවය කොච්චර ප්‍රබලද? මේ සිරිත් තියෙන්න ඕනේ. ඒකයි මේ පිළිවෙලට බහිනවා කියලා කියන්නේ. මේ දැනුම විතරක් මේක කරන්න බෑ, පිළිවෙලක් තියෙනවා. දැන් මං කිව්වේ අපේ එක බොහොම සරසවාංශ නමක් හිටියා. එහෙමමයි. ටිකක් රළු වැඩි. මම ඉතින් මගේ පුරුද්ද එහෙමයි වැඩිහිටි ස්වාංශ නමක් දැක්කහම උන්වහන්සේ සමහර ස්වාංශලා ලැජ්ජයි. මට අවසර දෙනවා නම් මං අවසර ඉල්ලලා තුන් අතා පැදගුණ කරලා හතර දින වැඳලා උන්වහන්සේ ගුණ කියලා තමයි ඉන්නේ. එහෙමමයි. ඉතින් මට කිව්වා අනිත් ස්වාමීන්වහන්සේලා ඔබ වහන්සේ වැඩියට පස්සේ දවස් ගාණක් යනකම් අර ලොකු ස්වාමීන්සේ හරිම කාම් විදියට හිටියා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද උනේ උන්වහන්සේට තේරුණා මේ මම මෙච්චර වැඳුම් ලබන කෙනෙක් නේද? අපිට මතකයි පිරුවනේ ඉන්න කාලේ අපි සාමනීර කාලේ පිරුවන් ගියානේ. ඒ ලොකු හාමුදුරන් මොනවා හරි හිතලා මේ වැඩිහිටි වන්දනාවක් කෙරෙව්වා. දවස් ගාණක් යනකම් පොඩි හාමුදුරුවෝ ටික හරි සංවරයි. මොකද එතකොට තමයි දන්නේ මෙයාලා අපිට වඩා වැඩිමහල් කියලා. එහෙමයි. ඒ එකිනෙකාට ඒ කරන ගරුත්වය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට අවවාද කරේ මහා කාශ්‍යප මජ්ක්‍ධිම නවක තේර සියලු සංග්‍රහ කරේ අති ත්‍රිවුර ගරුත්වයෙන් වාසය කරන්න.